ඔබ මේ දකින්නේ මගේ AT313 වගාවක්. මම මේක අක්කර 5ක විතර වගා කරා. මොකද මේ ලබන කන්නට ජලය හිග වෙනවා කියපු හින්දායි අපේ මේ කුඹුරු වලට වනහලි හානිය සිද්ධ වෙනවා. ඒ වනහලි හානියෙන් බේරෙන්නයි කියලා හිතාගෙන තමයි මම මේක කරේ. ඉතින් මම මේ උඩ ටිකට නම් යාළුවෙක්ගෙන් වී වගයක් අරන් ගැහුවේ. ඒකේ පොඩි කවලමක් තියෙනවා. ඉතුරු ටික එහෙම කලවන්නේ නැහැ. ඊටාම සාර්ථකව හැදිලා තියෙනවා මේ වැලි කුඹුරක්. වැලි කුඹුරක් වුණාට මේක හොඳම මට්ටමේ තියෙනවා. මම මේකට දැම්මේ මඩ පොහොර ටික. ඒ කියන්නේ TSP ටිකයි, යූරියා ටිකයි, MOP ටිකයි. ඊට අමතරව මම කඩේ කාබනික පොහොර භාවිතා කරන්නේ. මම හදාගත්ත කාබනික පොහොර ප්‍රමාණයක් මං මේකට දැම්මා. වෙන රෝග හා පලිබෝධ මොනවත්ම ආවේ නෑ. වල්නාශක විදිහට මේ ඇට බෙහෙත් එක අර පොළොව සීල් කරන එක. ඒක විතරයි ගැහුවේ. වෙන කීඩ හානියවත්, දිලීර හානියක්වත් මොකක්වත් ආවේ නෑ. තාම සාර්ථකව හැදිලා තිනවා. ඔයාලට පේනවනේ. ඇත්තටම මේ වනාලි හානිය සිද්ධ වෙන කුඹුරු වලට මේ V1 භාවිතා කරනවා නම් වනාලි එනකොට යායේ අනික් කුඹුරු වලට දවස් 55 වෙනකොට මේක පීදෙනවත් එක්කම වගේ ඊටාම ඉක්මනින් කිරිවදිනවා. බොල් ඊටාම අඩුයි. කිරිවදිනවා. අනික් කට්ටියට වගේ ඉස්සරලා මේ පේනවනේ සාර්ථකව හැදිලා තිනවා. අනික් කට්ටියට ඉස්සරලා අපිට කපා ගන්න පුළුවන්. වතුර හිග වෙන කන්න වලට එහෙම ඊටාම සාර්ථකයි. මේකේ බත් හරිම රසයි. සුවඳකුත් තියෙනවා. ඒකෙන් හින්දා කෑමටත් ගන්න පුළුවන්. මොකද රෝග හා පලිබෝධ වැළඳෙන්නේ නැති හින්දා කෘෂි රසායනික යොදන්නෙත් නැහනේ. ආහාරය සඳහා ගොඩක්ම හොඳයි. මේ පල්ලෙහා ටික කිවුල වගේ ඔය මේ කිවුල ලියද්දා කිවුල වලත් මේ V වර්ගය හොඳට හැදෙනවා. ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ මේක හැදෙනවා. ඇද වැටීමත් ඉතාම අඩුයි. ඒකින් මම ගොවි මහත්තුරුන්ට මේ V වගා කරන්න කියලා කියන්නේ මේක හැමාතින්ම අපිට ලාභදායී V වර්ගයක් හින්දා. ඊට පස්සේ වලට යන වියදම අඩුයි. වෙන රෝග හා පලිබෝධ වැළඳෙන්නේ නැති හින්දා ඒ පැත්තෙන් අපිට ලොකු ආර්ථික ලාභයක් තියෙනවා. ඒ වගේම තමයි මේ ඇද වැටෙන්නෙත් නැහනේ. ගොඩක් කුඹුරු මේ සැරේ වැස්සහින්ද ඇද වැටුණා. මේ වී වගාව දැන් මේ වෙනකොට පැහිලා තියෙන්නේ. වැස්සටත් අහු වුණා. ඒ වුණාට ඇද වැටුන්නේ නැහැ. මගේ බලාපොරොත්තුවක් තියෙනවා 100%ක්ම කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ගිය සැරේ දික්ටුව සුලිකුණාටුවේ විනාශ වෙලා රජයෙන් කිසිම ආධාරයක් ලැබිච්ච නැති කුඹුරු හිමියෝ කීප දෙනෙකුට හරි බිත්තර වී ටිකක් නොමිලේ ලබා දෙන්න කොහොම හරි කරදරයක් නැතුව කපා ගන්න පුළුවන් වෙයි කියලා මං හිතුවා. ඒ වගේම කරදරයක් නැතුව කපා ගත්තා. විනිවිද පේන ආකාරයකින් මං එහෙම ගොවියෝ කීප දෙනෙකුට හරි මේ වී නොමිලේ ලබා දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒකට සුදුසු වැඩපිළිවෙලක් හදලා ගොවි මහත්තුරු මගෙන් ඉල්ලීමක් කරන්න මං ඒක නොමිලේ යම් ප්‍රමාණයක් හරි ඔයාලට ලබා දෙන්නම්. රජයෙන් උදව්වක් උපකාරයක් නොලැබුණ ගොවියන්ට අපි ඒ වගේ දෙයක් කරන්න ඕනේනේ.